ස්තුතියි ගරු විදුහල්පතිතුමනි. මීළඟ ලෙස ශ්‍රී ජයතුමන ශ්‍රී ජයසුමන දහම් පාසලේ නවෝදියංජන සෝරියගේ නර්තනාංගයක් තමයි ඉදිරිපත් කිරීමට නියමිතව තියෙන්නේ. ගෞරවනීය වූ පූජ්‍ය මාංගලේ හිමිනාගේ ස්වාමීන් වහන්සේගේ වරිද පූර්විකාව නාලිකාවේ නිවේදිකාව වශයෙන් කටයුතු කරන ඇය අද අප සමුවෙනුවෙන් සුන්දර නර්තනාංගයක් ඉදිරිපත් කරයි. නවෝදියංජන සෝරියනි මේ අවස්ථාව ඔබටයි. හෝ වතුර නාලා තෙත කොල්ලේ කඩා ගන්නවා. වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා ඉන්න වටේ කඩට මල්ලි හිරුණු ජීවිතය ඇඳලා රන් කුතලේ උඹේ උකුලේ තියාලා මගේ සුරංගනි කොහෙද යන්නේ නිතම සලාලා වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා ඉන්න වටේ කඩට මල්ලි හිරුණු ජීවිතය ඇඳලා රන් කුතලේ උඹේ උකුලේ තියාලා මගේ සුරංගනි කොහෙද යන්නේ නිතම සලාලා වතුර නාලා මගේ සුරංගනි ආදරයෙන් බලා යන්න වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා ඉන්න වටේ තටට මල්ලි හිරුණු ජීවිතය ඇඳලා රන් කොතලේ උඹේ උකුලේ තියාලා මගේ සුරංගනි කොහෙද යන්නේ නිතම සලාලා වතුර නාලා මගේ සුරංගනි දීපෙන්නෙන් ඇහි බැනතිය වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා ඉන්න වටේ තටට මල්ලි හිරුණු ජීවිතය ඇඳලා රන් කොතලේ උඹේ උකුලේ තියාලා මගේ සුරංගනි කොහෙද යන්නේ නිතම සලාලා වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා ඉන්න වටේ තටට මල්ලි හිරුණු ජීවිතය ඇඳලා රන් කොතලේ උඹේ උකුලේ තියාලා මගේ සුරංගනි කොහෙද යන්නේ නිතම සලාලා වතුර නාලා ස්තුතියි සොහොයුරනි ඔබට. අපේ දහම් පාසලේ නමට තරු ලකුණක් එකතු කරමින් 2023 රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල ගීත රචනා ප්‍රථම ස්ථානය ලබාගත්තේ 2023 වර්ෂයේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වන පී කමිෂා ජීවන්තිනී සොයුරියයි. ඉතින් එම ගීතයට හඬ මුසු කරන්නේ ඩී.ආර්.ආර්. අනුහස් දිසානායක සොයුරා වන අතර සංගීතය සපයුවේ අප දහම් පාසලේ සංගීත
පන්තියේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන UB වන්නිනායක විද්‍යාලයේ චමිල තුෂාර ගුරුතුමා විසින් මෙහෙයවනු ලබන එම පන්තියේ සහයුරන් විසින්. ඉතින් ඇත්තටම මේ ලෝකේ අම්මෙකුට සමාන කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. අඩුවක් නොකර සෙනෙහස බෙදා දෙන ආදරණීය මව්වරුනි. මෙම ගීතය ඔබලාට උපහාරයක්ම වේවා. හින් කළුවර ගෙට ඇවිත් සඳ බිමට නැමිලා දැන් මගේ අම්මා තරම් සඳකට එළිය කොයිබද දැන්. කුමද අවනඩු හිරුට විතරක් අහසේ නොරැඳේ නම්. ඔව් අම්මලා දුක් ගැහැට විඳින තරමට දරුවෝ දැනුගත්තුනා නම් සමාජයෙන් මවක් ගැරහුම් ලබාවිද? ඒ ප්‍රශ්නය බාර ඔබටයි. මීළඟ අංගය වශයෙන් අපි මේ ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ කතන්දරයක්. ඉතින් වෙනදට අපි කරන්නේ කතන්දර අහන එක. ඒත් ඔන්න අද අපේ චූටි හිරුන්දි නංගි ඇවිල්ලා තියෙන්නේ කතන්දරයක් ඉදිරිපත් කරන්න. නංගි මේ අවස්ථාව ඔයාටයි.
ගොඩට එන්න බැරුව ගියා. දවස් ගානක් ගියා. සිංහයාට බඩගිනි පිපාසයි. ඔන්න තනින් දවසක් සිවලෙක් ගියා. සිවලා කල්පනා කළා මම මේ සිංහයාට උදව් කළොත් ඌ මාව මරාගෙන කාවිද? නෑ, සිංහයා කවදාවත් එහෙම කරන්නේ නෑ. මම කෝකටත් උදව් කරනවා. සිංහයා, මම නුඹට උදව් කරොත් නුඹ මාව මරාගෙන කාවිද? අනේ නෑ, මම එහෙම කරන්නේ නෑ. මගේ ජීවිතය තියෙන තාක්කල් මම නුඹට උදව් කරනවා. එහෙනම් මම උදව් කරන්න. සිවලා එතනින් ගලාගෙන ගියපු වතුර පාරක් දැකලා ඒකෙන් කොටසක් කපලා සිංහයාට වතුර ටික මඩගොරුට වෙන්න දුන්නා. සිංහයා කොහොම හරි මඩ ටික අයින් කරලා ගොඩට ආවා. ඊට පස්සේ උදව් කරපු සිවලාට සිංහයා ස්තුති කළා. දැන් දෙන්නම ගියා. සිංහයා ඈතින් දැක්කපු එකකින් එකපාරට සිංහයා ගිහින් මුවාව ඇදලා ගත්තා. ඉතින් කොටසක් කපලා සිවලට දුන්නා. සිවලා ඒකෙන් කොටසක් කහලා ඉතුරු කරගත්තා. සිංහයා ඇහුවා ඔයා ඔය කාටද ඉතුරු කරගත්තේ? සිවලා කිව්වා මම මේ ඉතුරු කරගත්තේ මග බලාගෙන ඉන්න මගේ සිවල් හාමිනේට කියලා. එහෙනම් අද ඔයාගේ හාමිනේ ඔයයි අද හවස අපේ ගල් ගුහාවටත් එන්න. දෙන්න දැන් ඉතින් ඔහොම ගියා. ගියපු ගමන්ම සිවලා කිව්වා හාමිනේ අද මම හපංකමක් කරානේ. මඩ ගෞරක වැටිලා ඉන්න සිංහයාව අද මම බේරගත්තා. ඒක හින්දා හවස ගල් ගුහාවේ පැත්තේ එන්න කිව්වා. ඉතින් දැන් දෙන්න ඔහොම ගියා. සිංහයයි සිංහ බේනුව සාදරෙන් සිවලාවයි සිවල් හාමිනේවයි ගල් ගුහාවට පිළිගත්තා. සිංහයා සිවලටත් ගල් ගුහාවක් වෙන් කරලා දුන්නා. ඔහොම කාල ගෙවාගෙන යනවා. ඊට පස්සේ සිංහ දේනුවට සිංහ පැටව් හම්බුණා. සිවල් හාමිනේට සිවල් පැටව් හම්බුණා. ඉතින් සිංහයා සිවල් පැටවුන්ට ආදරයෙන් සැලකුවා. ඒ සිංහ දේනුව නම් මේකට කැමති වුණේ නෑ. සිවලයි සිංහයයි නැති වෙලාවක සිංහ දේනුව සිවල් පැටවුන්ටයි සිවල හාමිනේටයි අවලාද කීවා. බැන්නා සිවල් පැටවුන්ටත් බැන්නා. ඉතින් මේක සිවල් හාමිනේට දරා ගන්න බැරි වුණා. සිවල ආපු ගමන්ම වෙච්ච හැමදේම කිව්වා. සිවලා ඉතින් කිව්වා සිංහයාට සිංහයා අපි මෙච්චර කල් එකට ජීවත් වෙන එක හොඳ නෑ කියලා කිව්වා. ඉතින් සිංහයාට මේක ප්‍රශ්නයක්. සිංහයා ඇහුවා මොකද මේක පාට යන්න හදන්නේ කියලා. සිවලා කිව්වා මොකද නුඹගේ සිවල් සිංහ දේනුව අපේ සිවල් පැටවුන්ටයි සිවල් හාමිනේටයි අවල
කීවා කියලා. ඉතින් සිංහය සින්න දේනුව කැඳවලා තමන්ගේ ජීවිතේ බේරගත්ත හැටි හැමදේම කිව්වා. සින්න දේනුව සිවල් හාමිනේගෙනුයි සිවල් පැටවුන්ගෙනුයි සමාව ගත්තා. යාළුවනේ අපිට මේකෙන් ගන්න පුළුවන් ආදර්ශ මොකක්ද? පුළුවන් නම් කියන්න. අපිට මේකෙන් ගන්න පුළුවන් ආදර්ශ තමයි කුලයෙන් වර්ගය වෙනස් නිසාම යහළුවන් අත්හැර දමන්න එපා. ඒ වගේම Tamanට උදව්වක් කරපු කෙනෙක්ටත් අපි උදව් කරන්න ඕනේ. ස්තුතියි අපේ හිරුමිනන්විට. අප මේ සූදානම් වුණේ 2024 වර්ෂයේ ශිෂ්‍ය නායක ධූරයේ හෙළි අපේ සහෝදර සහෝදරියන් සඳහා සහතික පත් ප්‍රදානය කිරීම උත්සාහය. සහතික පත් ප්‍රදානය උදෙසා අප ගෞරවයෙන් යුතුව පූජ්‍ය අඹගහරවේ මේධල්කර ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිමි.
ඒ බව දන්නේ නැද්ද? මේ මමනේ. ලෙන්චිනාට සිත්තලාට ඇන්දා අන්දරේගේ පවුලට ඇන්දා ඇයි දෙයියනේ මතක නැද්ද නාටගමක ටීටරේට නැතුවම බැරි මන් නන්දා මේ නන්දනේ මොකේ මේ හැංගිලා අනේ බලන්නකෝ රැජිනටත් දැන්ද මට වෙච්ච දෙයක් මතකනේ මම අර කුකුළු ඇවිල්ලා කරා ඕම් බලා ගන්නකෝ මගේ කුකුලා නැසූ එක රජය ඔබගේ කාලු යකා මගේ කුකුලා නැසූ එක රජය ඔබගේ කාලු යකා තව එක සුද දිනක් සපයි ඉඩ නොදී වකා ආනේ පටන්
ආරාධනාත්මක සංස්කෘතිකාංගයක්. උඩරට, පහතරට හා සබරගම් සම්ප්‍රදායන් තුනටම අයත්ව ගිරිදේවි නරේන්ද්‍ර සිංහ හා වෙස්පත්තිනි සැමදියාවෙන් නිර්මාණාත්මක නර්තනයක් ඔබ හමුවට ගෙනීමට මේ වේදිකාවේ අවකාශය සහේලී සොයුරිය සමගින් එෂාන් සොයුරාට. මකුඩම් සහ වයමින් නොබලා ගුමුගුම් හඬ සම්චමකින් පසතුරු ගනගුම් වැඩි දැඩි වැඩි හැරලා නොතරම් කරමින කියන් හැමවල් යුද්ධවල් රුපුරු පුවලා දෙරි කොම්බිකු පැති රජෙකි මනා
සුරු සුලබා සිරිලකෙහියුත් ගඩබා මල රජුගෙන් සුවා වරම් ලැබගත් කෙනෙකි කොසඹා ප්‍රශංසනීය නිර්මාණයකා පූර්ව වේදිකාව මත දිගහල ඔබ දෙපළට පෙරකින්න ස්තුතියි. මේක සූදානම විශේෂම අවස්ථාවකට ඒකුවේ නෝර්තිකී එකතුවක රඟ දැක්වීමයි. රාමායනය දික්තල කාලගෝල සහ නරුගයනා නාට්‍ය ත්‍රිත්වයේ ගීත ත්‍රිත්වයකි. වර්ෂ 1880 දී පමණ මෙහි පැමිණි පරිමාලා නැමැති ඉන්දීය නාට්‍ය සමාගම විසින් මේ ලෝඩ්ජි නාට්‍ය සම්ප්‍රදාය හැන්වීම ආරම්භ කරලා තියෙනවා. ඒ කාලේ වෙනකොට අපේ රටේ ජනප්‍රිය වෙලා තියෙන්නේ නාටකම් කලාව. කොහොම වුණත් මේ නෘත්‍යවල විශේෂත්වය නම් නළුවන් විසින්ම ගීතය ඉදිරිපත් කිරීමයි. ඉතින් අපි දැන් ඔවුන්ට වේදිකාව විවර කර දීමට සූදානම් වෙනවා.
සලන්නේ හේතුව මම නොදනිම් ගිරිහෙල් අරඹේ ඇති මාගේ නිවසට මම ඔබගෙන යන්නම් ඔබ හට හැම සැප එහි දෙන්නම් ඔබ හට හැම සැප එහි දෙන්නම් කුමරද සොබනී කඳුළු සලන්නේ හඳ පායන කල ගඟ බඩ ඉඳගෙන ඔබ හිස පීරන්නම් ඔබ හිස පීරන්නම් මල් පෙති විසිරුණු සුදු වැලි මතු පිට ඔබගෙන ඇවිදින්නම් ඔබගෙන ඇවිදින්නම් මම මගේ ආදරේ පෙන්වන්නම් මම මගේ ආදරේ පෙන්වන්නම් කුමටද සොබනී කඳුළු සලන්නේ පිනිකට අරගෙන ඔබේ ඇඟ දෝවන්නම් ඔබේ ඇඟ දෝවන්නම් ඉර පායන විට පුබුදින මල්ගෙන ඔබේ හිස සරසන්නම් ඔබේ හිස සරසන්නම් කොමලියේ ආදර බස් දෙන්නම් කොමලියේ ආදර බස් දෙන්නම් කුමටද සොබනී කඳුළු සලන්නේ හේතුව මම නොදනිම් ගිරිහෙල් අරඹේ ඇති මාගේ නිවසට මම ඔබගෙන යන්නම් ඔබ හට හැම සැප එහි දෙන්නම් ඔබ හට හැම සැප එහි දෙන්නම් කුමරද සොබනී කඳුළු සලන්නේ කඳුළු සලන්නේ කඳුළු සලන්නේ කඳුළු
ඇති මේ කසේ වාස සදා වැටෙනදා ප්‍රීති සදා වෙනිවදා ඕමාරම් ඇති මේ කසේ අපටම නාරංගේ තෙල් පනා කතාවේ වනස පාලවනේ අපටම නාරංගේ තෙල් පනා කතාවේ වනස පාලවනේ නැහැ අම්මපා කියනවකො ඕයි දොඩම් ගෙඩියක් විතර උසනේ මං වගේ සුට්ටෙක් බලටත් දෙකක් තේදුවාට ඔහේලා උච්චර හිනහෙනවා අර මහාවීර කුසරජුරු අච්චරක් බලන් හේතුවට කොච්චරක් හිනෙන්න ඕනේද ආල බැන්ද මාගේ රම්‍යවන් ආල බැන්ද මාගේ රම්‍යවන් මලම් කලම් මලම් කලම් ආල බැන්ද මාගේ රම්‍යවන් ආල බැන්ද මාගේ රම්‍යවන් අවුරුදු සතක් දුකින මේවර කරමෙමා අවුරුදු සතක් දුකින මේවර කරමෙමා ගත්ලඳුන් මගේ ඇගේ රූපේ බෝවගේ ගත්ලඳුන් මගේ ඇගේ රූපේ බෝවගේ ආල පැන්ද මාගේ රම්‍යවන් ආල පැන්ද මාගේ රම්‍යවන් විමලම් කලම් විමලම් කල ආල පැන්ද මාගේ රම්‍යවන් ආල පැන්ද මාගේ රම්‍යවන් යන්නට ගමට මෙදින මව්පියන් දකින ලෙසින් යන්නට ගමට මෙදින මව්පියන් දකින ලෙසින් තෑගි ලෙසට දැන් ගෙන යාමි රස කැවුම් තෑගි ලෙසට දැන් ගෙන යාමි රස කැවුම් ආල පැන්ද මාගේ රම්‍යවන් ආල පැන්ද මාගේ රම්‍යවන් විමලම් කලම් විමලම් කල ආල පැන්ද මාගේ රම්‍යවන් ආල පැන්ද මාගේ රම්‍යවන් अंगुटू मीटिया वाटवन सुंदरिये नैत हैडरुव मं ऐ सुंदरिये नैत हैडरुव मं अंगुटू मीटिया वाटवन सुंदरिये नैत हैडरुव मं ऐ सुंदरिये नैत हैडरुव
මං කාලා බීලා සැපසේ ඉඳ කල් හැර කාලා බීලා සැපසේ ඉඳ කල් හැර එව්වා මෙව්වා කිව්වේ කවුරුද නුඹට එව්වා මෙව්වා කිව්වේ කවුරුද නුඹට නැගේ මේ මන පෝලං පාරේ යන්නට බෑ මුන්ද සමගින් පාරේ යන්නට බෑ මුන්ද සමගින් ස්තුතියි සොයිරු සොයිරියනි. මීළඟට අප සූදානමින් සිටින්නේ එක දිගට නර්තනාංග රාශියක් රස විඳිවාලට හරුපත් පුංචි කතාවකට සවන් දීමට ඉඩ ප්‍රස්තාව ලබා දීමටයි. එහෙනම් මේ අවස්ථාව ඔෂිලි ඉරිස්මා සොයිරියනි නුඹටයි. සාරංශ සාරතෝ ඤක්වා අසාරංශ අසාරතෝ තේසනං අධි ගච්ඡන්ති සම්මා සංකප්ප ගෝචරා. පළමුවෙන්ම වැඩමවා වදාළ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි මේ අවස්ථාවට සහසම්බන්ධ වී සිටින ආරාධිත මුත්තන්ගෙන්ද ආශාර මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ගෙන්ද ගුරු පියවරුන්ගෙන්ද සහෝදර ඔබ සමගෙන්ද ආදරණීය අම්මේ තාත්තේ ඔබගෙන්ද අවසරයි. ජීවිත ගංගාව කෙමෙන් කෙමෙන් ඉදිරියට ගලාගෙන යන්නේ සෑම නිමේෂයකම පාහේ තව තවත් දියුණු වන ලෝකයක ආසියාවේ පිහිටි පුංචිම රටක පුංචි සුන්දර ගමක ඉඳගෙනයි අද මම මේ කතා කරන්නේ. මේ ලෝකය මොහොතින් මොහොත වෙනස් වෙනවා. නවම පියවරන් වලට වාචනය වෙනවා. ඒත් එක්කම අපේ ජීවිතත් මොහොතින් මොහොත තත්පරයෙන් තත්පරයට සංකීර්ණ වෙනවා. ඇත්ත. ලෝකයේත් එක්ක හැම දෙයක්ම වෙනස් වෙනවා. ඉතින් අපි විතරක් වෙනස් නොවී කොහොමද? අපි මේ ගලන ගඟේ එක් අවදිවල ඒ මේක විද වූ හැඩරටාවලට අනුවර්තනය වෙන්න ඕනේ. ඔව්. එහෙම වෙන්න ඕනේ. හැබැයි අද මම මේ කතා කරන්නේ එහෙම නොවී පවතිනවා නම් ඇත්තෙන්ම හොඳ දෙයක් ගැන. ගුණහපන් බව, කරුණාව, දයාව, සෙනෙහස කරිම කියනවා නම් සාර ධර්ම. ඇයි? සාර ධර්ම වලට අපිට ඉස්සරහට දියුණු වෙන්න බැරිද? පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. හැබැයි තව නම් එහෙම දෙයක් සිද්ධ වෙලා නම් නැහැ. මම මේ කතා කරන්නේ ගල්ලුගේ ගැනවත් 70 80 දශක ගැනවත් නෙවෙයි. මේ මොහොත. මේ කාලය ගැන. වර්තමානයේ සහ අනාගතයේ එකට පේන සීමා මායමක සිටගෙන. ඔබම හිතලා බලන්න. ඔබම ගත්තොත් පුංචි කාලේ ඔබ තුල තිබුණු ඒ ගුණ දහම් මේ කාලයේ වෙද්දි වර්ධනය වෙලාද? එහෙම නැත්නම් ටිකෙන් ටික පිරිහිලාද කියලා? 10%ක් ඇති. ඔව්. මම නම් මගේ ජීවිතයේ සෑම අවධියකදීම මගේ ගුණධම් වර්ධනය කරගත්තා. මම දවස පටන් ගන්නේ බුදුන් වැඳලා. මම ගියපු වෙලාව සිල් සමාදන් වුණා. මම කවදාවත් සතෙක්ට හිංසා කළා නැහැ. මම කවදාවත් මත් වතුර පානය කළා නැහැ. මම කවදාවත් මගේ අම්මටයි තාත්තටයි බැනලා නැහැ. මම මේ කතා කරන්නේ ඒ 10 දෙනාට නෙමෙයි. ඊතුරු 90 දෙනාට. මේ පුංචි රටේ මේ පුංචි ගමේ අද මේ වෙලාවේ මෙතන ඉන්නේ හරි පුංචි මිනිස්සු කොටසක්. හැබැයි මුළු ලෝකෙම මුළු රටේම කොච්චර මිනිස්සු ඉන්නවද? ඒ 90 දෙනාට අපි මොකද කරන්නේ? ඒ 90 දෙනාට අපි මොකද්ද කරන්න ඕන? ප්‍රශ්නේ තියෙන්නේ ලෝකෙ නෙමෙයි. දැන් ගොඩක් දෙනා ඍජු එල්ල කරන චෝදනාව තමයි මෙහෙම දා සිද්ධ වෙලා තියෙන්නේ තාක්ෂණය වූ අහිතකර බලපෑමක් හින්දා කියලා. අද ළමයි ගත්තොත් ළමයිනෝ ඔකත් එක්කම බද්ධ චෝදනාවක් මං කියනවා නෑ. මේක සමාජයේවත් තාක්ෂණයවත් වැරද්දක් නෙමෙයි. අපිට එකම මට්ටමකට එන්න බෑ. අපි දුවන ගන්න ඕනේ. අත්‍යවශ්‍යම තාක්ෂණය දුවන වෙන්න ඕනේ. ලෝකෙ දිහා දුවන්න බෑ. හැබැයි මේ දුවන ගමන් පත ඇතුලේ තමන්ගේ සිත කියන එක නම් හරිම පතේ දුවවන්න ඕනේ. ධාවන තරගයක් ගන්නකෝ. ඔන්න ධාවන තරගේ ඔබ ඔබගේ පතේ මාරු වෙලා වෙන පතයකට ගිහින් ඒ පතෙන් දුවලා පළවෙනියා වුණා කියලා ඔබට දිනම ලැබෙනවද? නෑනේ. ජීවිතේත් හරියට අන්නේ වගේ.
දිනෙන් දින ලෝකයේ කැරකෙන්නේ සංකීර්ණ දිශාවකට වුණාට ඔබගේ සිතුවිලි ඒත් සමග වෙනස් වෙන්න පටන් ගත්තට කරුණාව වගේ ගුණධම් ඔබගේ කෙමෙන් කෙමෙන් පිරිහුණාට එහෙම වෙන්න දෙන්න එපා. මම කියන්නේ සරු දහම නම් පිරිහෙන්න නම් දෙන්න එපා. පුංචි කාලේ දන ගහලා අම්මට තාත්තට වදින ඔබ ටිකෙන් ටික ලොකු වෙද්දී ඒ දේවල් වලට මග හැරෙන්න දෙන්න එපා. කවදාවත් බුදුන් නොවැදෙන්න එපා. කවදාවත් තව කෙනෙක් වචනකින්වත් පීඩාවකට පත් කරන්න එපා. කොටින්ම කියනවා නම් සමාජයේ සමගින් ඔබේ යහපත් දේවල් නැති කරගන්න නම් එපා. නංගි මල්ලියේ අයියේ අක්කේ කවදා හරි මේ ලෝකෙ වෙනස් කරන්නේ ඔබ. 2000 පස්සේ පුදුන කාට හරි වෙනස් කියනවනේ. ඔන්න සතහන ගොඩක් කලාවට කියන්නෙම Taman ගුණධර්ම අතන තරම් කියලානේ. හැබැයි ඔන්න ඔතන තව චූටි ප්‍රශ්නයක්ත් තියෙනවා. ඔය ප්‍රශ්නේ ඔබම තමයි විමසන්නත් ඕන. අම්මේ තාත්තේ ඔබේ හිත ඔබට අවංක නම් ඔබේ හෘද සාක්ෂියට හොංකම් දෙන්න. ඔබ ඉන්නේ අර 90 දෙනා ඇතුළේද? එහෙම නැත්නම් 10 දෙනා ඇතුළේද කියලා බලන්න. බැරි වෙලාවත් ඔබ ඉන්නේ අර 10 දෙනා ඇතුළේ නම් ඔබයි වෙනස් වෙන්න ඕන. ඒකත් තනිව. සමාජෙත් එක්ක දේව දැන් නවතින්නේ. ජීවිතේ නෙමෙයි ඔබගේ ගුණවත් බව ටිකෙන් ටික පිරිහෙනා නම් ඒ හින්දා නවතින. ආයෙත් හැරෙන්න. සුන්දර හදවතක් ඇති කරගන්න. සාර ධර්ම වලට දියුණු වෙන්න ඉඩ දෙන්න. සුන්දර හදවතක් ඇති සාර ධර්ම වලින් සපිරුණු ගුණවත් මිනිසෙක් වෙන්න. ඉතින් දැන් තමයි ඒට සුදුසුම කාලය. එසේනම් මයි කතාව මෙතනින් අවසానයි. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.